නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සියලුම දෙනාට තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වත්තුනි, අද තම්නේල් එක දකින්න ඇති බය, අපිරියාව, නොසතුට කියන මේ නම් වලින් හඳුන්වන්නේ දේශයම කියන එක. දේශය කියන එක ඇති වෙන්නේ අපේ ඇහැට, කනට, ඇහැට නම් රූපයක්, කනට නම් ශබ්දයක්, දිවට නම් රසයක්, නාසයෙන් නම් ගඳක් සුවඳක්, ඒ වගේම ශරීරයට නම් පහසක්, මනසට නම් එහෙම නැත්නම් හිතට අරමුණු දැනගන්නවා. අතීත, අනාගත, වර්තමාන වශයෙන් අරමුණු දැනගන්නවා. මෙන්න මේ අරමුණු වල ගැටෙන ස්වභාවය. ඒ අරමුණක් මේ කියන ඉන්ද්‍රියන් වලට ආවට පස්සේ ඒවා පිළිබඳව තමන්ගේ හිතේ ඇතිවෙන නොසතුට, අකමැත්ත, අපිරියාව, බය, වෛරය, තරහව කියන මේ නොයෙකුත් නම් වලින් මේ දේශය හඳුන්වනවා. මේ විදිහට මේ නම් වලින් හඳුන්වන මේ දේශය අපි කියනවා මම නම් කැමති නෑ ওই විදිහට. මම නම් ওই විදිහට හිතන අයට කැමති නෑ. මේ විදිහට වැඩ කරන අයට මම කැමති නෑ කියලා. මේ කැමති නෑ කියලා කියන්නේ මේ තරහව, දේශය, වෛරය, අපිරියාව, බය, නොසතුට කියන මේ හැම නමකින්ම හඳුන්වන්නේ මේ ලෝකයා විසින්, මිනිසයා විසින්, මානවයා විසින් හඳුන්වන පනවාගත්ත නාමය, නම. ඒක සම්මුතියක්. බුදුරජාණන් වහන්සේ මේ සම්මුතිය අරමුණ වලින් එහාට ගිහිල්ලා දේශනා කරලා තියෙනවා පරමාර්ථ ධර්ම 4යි. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන, නිර්වාණය වශයෙන්. මෙන්න මේ චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියන පරමාර්ථ ධර්ම 4 අර කියන සම්මුති මේ ලෝකයේ පනවාගත්ත දේවල් තියෙනවා. එක එක ගස් වලට එක එක නම් දීලා තියෙනවා. මේසයකට මේසයක් කියනවා. මේවා පනවගත්ත දේවල්, සම්මුතියක්. නොයෙකුත් දෙනා එකතු වෙලා සම්මත කරගත්ත දෙයක්, සම්මුතියක්, පොදුවේ යොදන නාමයක්. ඒ නාමයන් මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම ඒ සම්මුතියෙන් හරහා ගිහිල්ලා හොයාගෙන යනකොට අවසානයේ ඇත්ත ඇති සැටියෙන් තියෙන්නේ පරමාර්ථ ධර්මයක්. උත්තම ධර්මයන්. ඒ 4 තමයි. එතකොට ඒ 4 යටතේ තියෙන චිත්ත, චෛතසික කියලා. චිත්ත කියලා කියන්නේ සිත්. බුදුරජාණන් වහන්සේ සිත් දේශනා කරලා තියෙනවා කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා. කාමාවචර සිත් 54යි. මේ සිත් 54 යටතේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා 12 වැදෑරුම් අකුසල් සිත්. ඒ කියන්නේ අකුසල් සිත් 12ක් ඇති වෙනවා. ඒ සිත් යටතට ගැනෙනවා ද්වේෂයේ මුල් වෙලා සිත් 2ක් ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අභිධර්ම පිටකයට අයත්ව එම දේශනාවන් සංග්‍රහ වෙලා තියෙනවා. මේ අයට මතක ඇති අපි මේ ඔඩියෝ මාලාවේ ලාහිරු ධර්මචින්තා ඔඩියෝ මාලාවේ අපි ඉගෙන ගත්තා චක්කුපාල මහරහතන් වහන්සේ අවසන් ආත්මභාවයේදී නිවන් දකින ආත්මභාවයේ අසන්ද වෙන්න හේතු වුණේ තමන් වහන්සේ කලින් ආත්මභාවයක වෙද මහත්මයෙක් වෙලා ඉඳලා ස්ත්‍රියකගේ ඇස් හොඳ කරලා නැවත ඒ ඇස් අන්ධ කරා. ඇස් පේන්නේ නැති ස්ත්‍රියකගේ ඇස් හොඳ කරලා නැවත ඒ ස්ත්‍රියත් එක්ක ඇති වුණු අමනාපය, නොසතුට, පලිගැනීම, එකට එක කිරීම කියන මෙන්න මේ හිත් ඇති වුණ නිසා ඒ ඇස් අන්ධ කරා. ඒ නිසා තමයි ඒ විදිහ දෙයක් උනේ. චක්කුපාල මහරහතන් වහන්සේට වෙද මහත්මයා වශයෙන් ඇති වුණ සිත තමයි දෝමනස්ස සහගත ප්‍රතික සම්පයුක්ත අසංකාරික සිතක් කියලා කියනවා.
ඒ වගේම මේ දේශය මුල් කරගෙන ඇති වෙන අනිත් හිත තමයි දෝමනස්ස සහගත ප්‍රතික සම්පයුක්ත සසංකාරික හිත. මේ දේශයක් තරහාවක් ඇති වෙන වෙලාවෙකදී සතුටක් තියෙන්න විදියක් නැහැ. ඒක අභිධර්මයේ ඉගෙන ගත්ත අය දන්නවා. යම්කිසි කෙනෙක් ක්‍රීඩාව පිණිස සිනහවෙන් සිනාසෙමින් සතුටින් සතුන් මැරුවත් ඒ මරණ වෙලාවට ඇති වෙන්නේ දේශ මූල සිත්. ඒ නිසා මේ දේශය කියන එක සියුම්. සමහරලාට ඒක හඳුනා ගන්නට බැරි තරම් සියුම්. මේ දේශ මූල සිත් දෙක අපි ඉගෙන ගත්තේ දෝමනස්ස සහගත කියලා කියන්නේ අසතුටක් එතන ඇති වෙන්නේ. සතුටකින් නෙවෙයි මේවා කරන්නේ. ප්‍රතික සම්පයුත්තයි කියලා කියන්නේ අරමුණේ ඇසට එන්නා වූ අරමුණ කනට එන්නා වූ අරමුණේ හැපෙනවා. ඒ අරමුණත් එක්ක ගැටෙන ස්වභාවය. ඒකට ප්‍රිය කරන්නේ නැති ස්වභාවය. ඒක කියන ප්‍රතිගය කියලා. අසංකාරික කියලා කියන්නේ කාගවත් උත්සාහ කිරීමක් නැතුව තමන් විසින්ම පව්කම හෝ පින්කමට යෙදෙනවා නම් ඒක අසංකාරිකයි කියලා කියනවා. සසංකාරිකයි කියන්නේ තව කවුරු හරි උත්සාහවත් කිරීමෙන් කරන්නා වූ දේවල් වලට සසංකාරිකයි කියලා කියනවා. ඉතින් දෝමනස්ස රාගත ප්‍රතික සම්පයුත්ත අසංකාරික සිත කියන එක සසංකාරික සිත කියන එක අපි ඉගෙන ගත්තා. මෙන්න මේ හිත් දෙක තමයි අපිට දේශයේ මුල් වෙලා කටයුතු කරනකොට ඇති වෙන්නේ. ඉතින් මේ විදිහට ධර්මයේ ඉගෙනගෙන තිබීමත් අපිට මේ දේශය ප්‍රහාණය කරන්න උදව්වක් වෙනවා. අපි බලමු මේ හිත් දේශය ඇති වෙලා අපි සිද්ධ කරගන්නේ මොන වගේ අකුසල කර්මද කියලා. ප්‍රාණඝාත අකුසලය, පරුෂ වචනය, ව්‍යාපාදය, අදත්තාදානය, එහෙම නැත්නම් අනුන්ගේ දේවල් ගැනීම, මුසාවාදය, පිසුනා වාචා කේලම් කීම, සම්පප්පලාපය මේ කියන අකුසල කර්මපත 7 සිද්ධ කරගන්නේ ද්වේෂයේ මුල් වෙලා. මේ නිසා තමයි මේ ද්වේෂය ප්‍රහාණය කිරීම නැති කරලා දැමීම වැදගත් වෙන්නේ. සෝමනස්ස වේදනාවක් කියලා කියන්නේ සතුටක්. දෝමනස්ස වේදනාවක් කියලා කියන්නේ අසතුට. අසතුටින් තමයි අපි මේ ද්වේෂය ඇති වුනහම කටයුතු කරන්නේ. ඒකට මේ දෝමනස්ස වේදනාවක් කියලා කියන්නේ අරමුණේ නරක ගතිය ආස්වාදය කරන ස්වභාවය. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි ආස්වාද කරන්නේ හොඳ අරමුණු විතරයි කියලා. අභිරමණය කරන්නේ රස විඳින්නේ හොඳ අරමුණු විතරයි කියලා. සතුට හිතින අරමුණු විතරයි කියලා. නෑ මේ දේශ අරමුණත් අභිරමණය කරනවා. ඒක අරන් ඒකේ රසය විඳ විඳ ඉන්නවා. සමහර චරිත තියෙනවා මේවා අහුවෙන්නේ නැහැ භාවනාවක් කරනකොට සතිය වඩනකොට සිහිය දියුණු කරනකොට තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්නකොට මේක අහුවෙනවා. ගොඩාක් අයට මේක අහුවෙන්නේ නැහැ මේ අරමුණේ නරක ගතිය ආස්වාද කරන ස්වභාවය. අපි හිතමු කෙනෙක් එක්ක තරහ ගියා කියලා. ඒ තරහ ගියාට පස්සේ යම් කිසි වෙලාවක ගහගත්තා වෙන්න පුළුවන්, බැනගත්තා වෙන්න පුළුවන්. ඒ ස්වභාවය, ඒ සිතවිලි නැවත නැවත හිතට එනකොට ඒක ආස්වාදය කරනවා. හිතෙන්න පුළුවන් නෑ මම ආස්වාද කරන්නේ ඒ වගේ අරමුණු වලට රණ්ඩු වෙන්න මම කැමති නෑ. අරමුණු වලට කැමති නෑ එවැනි අරමුණු වලට කියලා. නමුත් මේ මනුස්ස හිතේ ස්වභාවය තමයි ඒ ද්වේෂ අරමුණේ ඒ අරමුණ ආස්වාදය කරනවා. ඒක තමයි දෝමනස්ස වේදනාව කියලා කියන්නේ. ඒ ගැටෙන අරමුණේ නරක ගතියත් එක්ක හිත පවත්වනවා. ආස්වාදය කරනවා. මේක තමන් පිළිබඳව අඩුපාඩු හොයලා තමන්ගේ පිළිබඳව තරහක් අමනාපයක් ඇති කර ගැනීමෙන් තමන්ගේ හිතේ තුලින් අරමුණේ නරක ස්වභාවය ආස්වාදය කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ අම්මා තාත්තගේ, බිරිඳගේ, ස්වාමිපුරුෂයාගේ, දරුවන්ගේ වැරදි අඩුපාඩු හොයලා ඒ තුලින් හිතට දුකක් ඇති කර ගන්නවා නම් මේ දුක කියලා කියන්නේ මතක තියාගන්න ඕනේ දේශයම තමයි. මේ ධර්මයේ දන්නේ නැති වුනහම ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ධර්මයේ ඉගෙන ගන්න ඕනේ.
ශෝකය කියලා කියන්නේ, දුක කියලා කියන්නේ ද්වේෂයම තමයි. අපි මළගෙදරක කෙනෙක් අඬනවා නම් එතනින් කුසල් හිත් ඇති වෙන්නේ නැහැ. මේ ද්වේෂ මූලික හිත් ඇති වෙන්නේ. දෝමනස්ස සහගත ප්‍රතික සම්පයුක්ත සිතක් තමයි උපදින්නේ. අකුසල් සිත් එතකොට උපදින්නේ. ඒ නිසා මේ ශෝකය කියලා කියන්නේ, දුක කියලා කියන්නේ ද්වේෂයටම කියන නම. ඉතින් ඒ නිසා මතක තියාගන්න ඕනේ ශෝක කරන වෙලාවට, දුක් වෙන වෙලාවට මේ ද්වේෂයම තමයි මෙතන තියෙන්නේ කියලා. අපි මේ නරක අරමුණු සමහර චරිත තියෙනවා දේශ චරිත. ඒ චරිත කරන්නේ හැම වෙලාවෙම එක්ක තමන්ගේ අඩුපාඩුවක් හොයනවා, මූණේ අඩුපාඩුවක්, ඇඟේ අඩුපාඩුවක්, නැත්නම් ඇඳුම් වල අඩුපාඩුවක්, අම්මා තාත්තගේ අර කලින් මතක් කරපු විදිහට අඩුපාඩු හොයනවා. අඩුපාඩු හොයලා දුක් වෙනවා. මේ දේශය තමයි ඇති කරගන්නේ. එහෙම නැත්නම් රටේ ලෝකේ කාගේ හරි අඩුපාඩු හොයනවා. මේ විදිහට දුක් ගන්නවා. ඒ දුක් ගන්න අරමුණු අරගෙන ඒ අරමුණු රසය විඳින්මින් ඉන්නවා. මේකට හිත හුරු කරාට පස්සේ එයාට සතුටට වඩා ඕන වෙන්නේ අසතුටු වෙන කාරණා. ඉතින් ඒක නිසා තමයි මේ ලෝකේ ස්වභාවයෙන්ම මානවයාගේ සත්වයාගේ සිත් අනිත් අයගේ වැරදි අඩුපාඩු හොයන්නේ. ඕඩියෝක දික් වෙන නිසා මේ අනිත් අයගේ අඩුපාඩු හෙවීම දේශයට සම්බන්ධ කරලා ධර්මය කියා දෙන්නම් ඊළඟ ඕඩියෝකින්. ඉතින් මෙතනින් මතක තියාගන්න ඒ හැපෙන්නා වූ අරමුණේ එහෙම නැත්නම් සිතට ඒ වගේම ඇස කන නාසය දිව ශරීරය කියන මේවට එන්නා වූ අරමුණු වල නරක ස්වභාවය නරක ගතිය ආස්වාදය කරනවා මේ සිත විසින්. ඒකට හුරු කරගන්න එපා. සතිය නැත්තම් ඒකට හුරු වෙලා යනවා හිත. අනුන්ගේ අඩුපාඩු සෙවීම, අනුන්ගේ වැරදි සොයලා සිතට දුක් දීම, තමන් විසින්ම තමාව දුකටපත් කිරීම මේ සමාජයේ බහුලව තියෙනවා. ඒක ධර්ම ශ්‍රවණය කරන්නේ නැතිකම නිසා, මේවා අහලා බලලා දැනගත්තේ නැති නිසා, සත්පුරුෂ ආශ්‍රය නැති නිසා මේවා තමන්ගේ දැනුම තුල නැහැ. ඒ නිසා මේ විදිහට මේ ධර්ම කාරණා අහලා තමන්ගේ දැනුම දියුණු කරගන්නවා වගේම දේශය අයින් කරන්න ප්‍රහාණය කරන්න උත්සාහවත් වෙන්න. ඉතින් අද දිනෙත් මේ ඔඩියෝ එක තුලින් තමන්ට යම් දහම් දැනුමක් ලැබුණා නම් තමන්ගේ ජීවිතයට අරුතක් එකතු වුණා නම් අපේ මේ channel එකත් subscribe කරලා like කරලා comment කරන්න. ඒ තුලින් තමයි අපිට ඉදිරියට යන්න ධෛර්යයක් ශක්තියක් ලැබෙන්නේ. යොමු වේවා. ඒ සඳහා ඔබගේ සිත යොමු වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.